ඔන්න මගේ අම්මලා තරංග නම් තරංග ලණුවක් ගත්තා ග්‍රීස් ගෑවා කෙහෙල් ගෙඩියක් එල්ලුවා බෲස් ගාලා තරංගේ පටන් ගත්තා බලන්නකො කොහොමද කියලා ලිස්සන ගහේ නගිනවා වගේද ග්‍රීස් ගහපු ලණුවක්ද කියන්නේ ඒක බලන්නකො තරංගකරුවන් කොහොමද මේ තරංගෙට අවතීර්ණ වෙලා තියෙන්නේ කියලා උන් තරංගකරුවා එක තැන මේ මොහොතේදී පල් වෙන ආකාරය පෙන්වු කරනවා ඔව් තවත් තරංගකරුවේ තරංගෙට අවතීර්ණ වෙලා තියෙනවා තව තරංගකරුවේ කුඩින් එනවා කට්ටියට පේනවා ඉතින් තරංගේ අති උච්චතම අවස්ථාවට තමයි මේ පැමිණලා තියෙන්නේ බලන්න තරංගකරුවන් එක පිට එක රොත්ත පිටින් මේ තරංගයට අවතීර්ණ වෙනවා මේ කේල් ගෙඩිය ගැනීමේ තරංගයට ඉතින් අපි දැකපු සුවිශේෂීම දෙයක් තමයි තරංගකරුවන් උදෑසන සිට මේ ක්‍රීඩාංගණයේ පුරා එක්රොක් වී මේ තරංගයට ඉදිරිපත් වීමට ලක ලෑස්ති වෙන ආකාරයක් ඉතින් ඇත්තටම තරංගකරුවන්ගේ උනන්දුව කැපවීම කොච්චරද කියලා කියනවනම් අපි කියපු වෙලාවටත් කලින් තරංගකරුවන් පැමිණ සිටියා බලන්න අද කේල් ගෙඩිය ගැනීමේ තරංගෙන් කවුද ජයග්‍රහණය කරන්න කියලා මම නම් හිතන්නේ මේ අන්තිම තරංගකරුවා මේක ගන්න අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා කියලා ඉතින් ඇත්තටම සතුට දනවන කාරණයක් නම් ඔහුට ගන්න බැරි වුණා. මෙන්න පුතේ තරංග නම් තරංග බෲස් ගාලා ග්‍රීස් ගහේ නැගීමේ තරංගයක් කොහොමද කියලා බලමුද? ගම්පාලුවක් කොහොමද ග්‍රීස් ගහේ නැගලා මේක ගන්න කියලා බලමු අපි. බලන්න මෙයා දෙන try එක කොහොමද කියලා. මෙන්න මේකට තමයි කියන්නේ පණින රිලවුන්ට ඉනිමම් බඳිනවා කියලා. මුන්ට මොන ග්‍රීස්ද බං? එයාලා කියන්නේ රිලවුන්ට පුළුවන් ද ග්‍රීස් ගහපු බටේක නගින්න. බටයක් ගත්තා ග්‍රීස් කෑවා උඩින් කෑමක් තිබ්බා. දැන් ඉතින් මූ නගීද උඩට නගින්න යාළුවනේ මූ බිම දිගින්න බෑ. ඌ උඩින්ම ආපුවාම කොහොමද උඩට නගින්නේ? ඌ උඩින්ම තමයි වැඩේ දීලා ගියේ යන්න. මගේ වැඩේ අසාර්ථක වුණා මම රිලව වුණා ඌ මිනිහා වුණා. මෙන්න බලන්නකෝ යාළුවනේ මෙයා මේ නිසොල්මනේ එක එල්ලේ බලාගෙන මොකේටද ඉන්නේ කියලා කියන්න බලන්න අල්ලි ඉන්න පැතිවල කට්ටිය දන්නවා අනිවාර්යෙන් මෙයා මෙන්න මේකට තමයි ඉන්නේ කියලා කැට තියලා කියන්න බලන්න. හරි හොමින්ද එල්ලෙන්න එපා. කං හොල්ලන්න එපා හොමින්ද කෙලින් බලාගන්න. මේ පැත්තට චුට්ටක් මෙහෙට ඇරෙන්න. අයියෝ. හරි එලකිරි හොම්මින්ද අයිනාවෙන්න ඕන් ගැව්වා. හරිද පොඩ්ඩක් බලන්න. මෙයාගේ මේකප් එක එහෙම හරියට දාලා ගන්න. ඔයා පොඩ්ඩක් මෙහාට එන්න. අයියෝ. ඔතෙන්ට ඔයා යන්න පිටිපස්සට පොඩ්ඩක් පස්සට යන්න. එහෙම. ළඟට කිට්ටු වෙන්න. ලස්සනට උස්සලා ගන්න. හරියෝන් ඈ. මෙන්න බලන්නකො මේ වැඩේ කොහොමද කියලා මන් දුන්න මෙයාට චූටි ජෑම් ගෙඩියක් ඔය රතු පාටින් පාට කරලා තියෙන්නේ ආන් එතන ඉතින් මෙයා බලන්නකො මේ ජෑම් ගෙඩිය ගන්නෙ කොහොමද කියලා අච්චර ලොකු හොඬේකින් බලන්නකො ඉතින් මන් දැක්කට පස්සේ මේ නංගිගේ යන ගමන එහෙම් පිටින්ම වෙනස් වුණානේ දැන් කියන්නකො බලන්න පාරේ යන ඔය ලස්සන අයියලා දැකපුවාම ඔය පාරේ යන නංගිලාගේ ගමන එහෙම් පිටින්ම වෙනස් වෙන්නේ ඇයි කියලා ඉතින් ඕන් එන්ටනම් එපා මගේ අම්මා ළඟට ඔය දුර හොඳටම ඇති මොකද මේ දවස්වල අවුව සැරෑර වැඩි හින්දා ඕ කට්ටිය කිපීලා ඉන්නේ ඕ කට්ටිය විතරක් නෙමෙයි අපිත් කිපීලා ඉන්නේ ඒ හින්දා ඔය දුර තියාගමු හොඳටම ඒ උනාට ළඟට ආව වැඩි අපි දෙන්නගේ සහෝදරකම් නැති වෙන්න යන්නේ තව ටිකක් ළඟට ආවොත් ඒ හින්දා මම යනවා බායි